ඉන්දියන් සාගරයේ හරියටම මැද ලෝකයෙන්ම වගේ වසන් වෙච්ච අමුතු අභිරහස් දූපතක් ගැන තමයි අද අපි මේ කතා කරන්න යන්නේ. මේකේ නම ඩියාගෝ ගාෂියා. නම වගේම මේ දූපතේ කතාවත් හරිම සංකීර්ණයි. හරි, එහෙනම් අපි මේ ගැන ටිකක් ගැඹුරට ගිහින් බලමු. අපි මේ කතාව පටන් ගමු පොඩි ප්‍රශ්නකින්. හිතලා බලන්න, ලෝකේ තියෙන රහස්‍යගතම ඒ කියන්නේ පිටස්තර අයට ඇතුල් වෙන්න කොහෙත්ම බැරි දූපත මොකක් වෙන්න ඇතිද? ගොඩක් අය දන්නේ නැති වුණාට ඒකට උත්තරය තමයි ඩියාගෝ ගාෂියා. මේ දූපත කොච්චර රහස්‍යගතද කියනෝ නම් මතක ඇතිනේ අදටත් විසනා ගන්න බැරි වුණු අභිරහසක් අර MH370 මලේසියානු ගුවන් යානයේ අතුරුදහන් වුණා. අන්නේ සිද්ධියටත් මේ දූපතේ නම සම්බන්ධ වුණා. ඇත්තටම තහවුරු වෙච්ච දෙයක් නෙමෙයි. හැබැයි ඒ වගේ කුමන්ත්‍රණ න්‍යායක් පවා ගොඩනගන්න තරම් දැඩි රහස්‍යභාවයක් මේ දූපත වටේ තියෙනවා. හරි. එහෙනම් අපි දැන් මේ ඉන්දියන් සාගරයේ අභිරහස ටිකෙන් ටික ලිහලා බලමු. මුලින්ම බලමු මේ දූපත හරියටම තියෙන්නේ කොහෙද? මේකේ ස්වභාවය මොළ වගේද කියලා. ඩියේගෝ ගාර්ෂියා කියන්නේ චාගොස් කියන දූපත් සමූහයේ තියෙන ලොකුම දූපත. භූගෝලීයව ගත්තොත් මේක ඇටෝල් එකක්. සරලවම කිව්වොත් මැද ලොකු කලපුවක් තියෙනවා. ඒක වටේට මුද්දක් වගේ කොරල් පාර වලින් හැදුණු දූපත් තියෙනවා. මේක අයිති වෙන්නේ බ්‍රිතාන්‍ය ඉන්දියන් සාගර බල ප්‍රදේශයට උනාට ඇත්ත කතාව නම් මේකේ පාලනයේ තියෙන සම්පූර්ණයෙන්ම වෙනස් අරමුණකට. හරිම පුදුම දෙයක් තමයි මේ දූපතට තියෙන නිල අන්වර්ථ නාමය. ඒ තමයි නිදහසේ පිය සටහන. එහෙමත් නැත්නම් footprint of freedom. හැබැයි මේ ලස්සන නම පිටිපස්සේ තියෙන යථාර්ථය නම් ඊට වඩා හාත්පසින්ම වෙනස්. ටිකක් දුක්බර කතාවක්. අපි බලමු ඒ ඇයි කියලා. ඩියාගෝ ගාර්ෂියා දූපතේ නියම වටිනාකම. එහෙම නැත්නම් බලය තියෙන්නේ මේක පිහිටලා තියෙන තැන. හිතන්නකෝ, ඉන්දියන් සාගරයේ හරි මැද තියෙන නිසා එතනින්දම් මැද පෙරදිග, දකුණු ආසියාව, අප්‍රිකාව කියන කලාප තුනටම හරිම ලේසියෙන් ඉක්මනට ළඟා වෙන්න පුළුවන්. අන්න ඒ සුවිශේෂී පිහිටීම තමයි ඩියාගෝ ගාෂියා කියන්නේ ලෝකේ තියෙන වටිනාම හමුදාමය වත්කමක් වෙන්න හේතුව. ඇමරිකානු හමුදාව මේ දූපත පාවිච්චි කරන්නේ අති ප්‍රබල ඉදිරි මෙහෙයුම් මධ්‍යස්ථානයක් විදිහට. විශේෂයෙන්ම ඉරාක සහ ඇෆ්ගනිස්තාන යුද්ධ කාලෙදී B-52, B-1, B-2 වගේ ලෝකයේ තියෙන බලවත්ම බෝම්බ දාන ගුවන් යාන මෙහෙයුම් දියත් කලේ මේ පුංචි දූපතේ ඉඳන්. ඉතින් අපිට පේනවා මේක නිකන් දූපතක් නෙවෙයි, ගෝලීය බල අරගලේ හරිම තීරණාත්මක තැනක් කියලා. හැබැයි මේ හමුදාමය බලය, මේ උපාය මාර්ගික වැදගත්කම, මේ හැමදේම පිටිපස්සේ හරිම ශෝචනීය, ඇත්තටම කඳුළු කතාවක් හැංගිලා තියෙනවා. ඒ තමයි මේ දූපතේ නියම උරුමකාරයන්ගේ සිද්ධ වෙච්ච දේ. අපි දැන් ඒ පැත්තට හැරෙමු. මේ දූපතේ ඉතිහාසය ඈතට යනවා. 16 වෙනි සියවසටම පෘතුගීසින් මේක හොයාගත්තට පස්සේ ප්‍රංශ සහ බ්‍රිතාන්‍ය පාලන කාලවලදී මෙහි පොල් වගාවට මිනිස්සු පදිංචි කරවනවා. ඒ අය තමයි චාගෝසියානුවන් කියලා හැදින්නුනේ. හැබැයි 1960 70 දශකවලදී ඇමරිකාවට හවුදා කඳුරක් හදන්න ඕන නම් මේ මුළු ජනතාවම එයාලගේ මව්බිමෙන් බලහත්කාරයෙන්ම පන්නලා දානවා. මේක නිකම්ම ඉලක්කමක් නෙමෙයි. මේ කියන්නේ මිනිස් ජීවිත 2000කට වඩා වැඩි ගාණක් ගැන. පරම්පරා ගාණක් ජීවත් වෙච්ච තමන්ගේ ගෙවල් දොරවල් ඉඩකඩම් හැමදේම දාලා මුරුසියටයි සීෂෙල්ස් වලටයි යන්න මේ මිනිස්සුන්ට බල කළා. එක රැයකින් ඒ මිනිස්සුන්ගේ මුළු ජීවිතේම උදුරගත්තා වගේ වැඩක් තමයි එතන මුනේ. මෙතනින් අපිට පැහැදිලිවම පේනවා ඒ වෙනස කොයි වගේද කියලා. එක පැත්තක තිබුණේ තමන්ගේම සංස්කෘතියක් එක්ක පොල් වගාව කරගෙන සාමකාමීව ජීවත් වුණු ප්‍රජාවක්. අනිත් පැත්තෙන් ඒ හැමදේම නැති කරලා දාලා හදපු රහසිගත හමුදා මෙහෙයුම් කරන බෝම්බ ගුවන් යාන නවත්තන කඳවුරක්. අර නිදහසේ පිය සටහන කියන නමේ තියෙන උත්ප්‍රාසය දැන් හොඳටම පැහැදිලි නේද? හරි. ඔය ඉතිහාස කතාව. දැන් අපි එමු මේ කතාවේ වර්තමානයට. දශක ගාණක් තිස්සේ ඇදලා ගියපු නීතිමය සටනකට පස්සේ මෑතකදී ලැබුණු හරිම සංකීර්ණ ප්‍රතිඵලයක් ගැන තමයි අපි දැන් අවධානය යොමු කරන්නේ. ඉතින් 2024 අවුරුද්දේදී මේ දීර්ඝ නීතිමය අරගලයේ හරිම වැදගත් තීරණයක් එළියට එනවා. පළවෙනි දේ තමයි බ්‍රිතාන්‍ය මේ චාගෝස් දූපත්වල පාලන බලය, ඒ කියන්නේ ස්වෛරීභාවය මුරුසිය රාජ්‍යයට දෙන්න එකඟ වෙනවා. ඒක චාගෝසියානුවන්ට ලැබුණු ලොකු ජයග්‍රහණයක්. හැබැයි ඒ ගිවිසුමේම තියෙනවා තවත් කොන්දේසියක්. ඒ තමයි ඩියාගෝ ගාර්ෂියා දූපතේ තියෙන ඇමරිකානු හමුදා කඳවුර තවත් අවුරුදු 99ක්, ඒ කියන්නේ තව සියවසක් විතර ඒ විදිහටම පවත්වාගෙන යන්නත් එකඟ වෙනවා. ඉතින් අන්තිමට අපිට හිතන්න ඉතුරු වෙන්නේ මේ ප්‍රශ්නේ තමයි, කඩදාසියක ස්වෛරීභාවය කියන පාලන අයිතිය නැවත ලබා දුන්නත් ඒ භූමිය තවත් ශතවර්ෂයක් පුරාවට වෙනත් බලවතෙක් අත්පත් කරගෙන ඉන්නවා නම්
ඒ ලැබුණු ස්වෛරීභාවය ඇත්තම තේරුම මොකක්ද? ඩියාගෝ ගාර්ෂියා දූපතේ කතාව ඇත්තරම ජාත්‍යන්තර දේශපාලනයේ මිනිස් අයිතිවාසිකම් කියන දෙයි කොයිතරම් සංකීර්ණද කියන එක ගැන අපිට ගැඹුරින් හිතන්න දෙයක් ඉතුරු කරනවා.